ආයුබෝවන් දරුවනේ තෙරුවන් සරණයි සියලු දෙනාටම තිකුණ අදත් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම යහපත් මෙම සුබම සුබදායී දවසක් වේවා කියලා පුතේ. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකා ගොඩාක් දෙනාට ප්‍රශ්නයක් තිබ්බ දෙයක්. ඉතින් අපි බලමු මේ ඔබ කොච්චර වරම් පූජා තිබ්බත් ඔබ ඉහි කේස් කාන්ට මූලස්ථානවල ගියත් ඔබගේ වරම සක්‍රිය වෙන්නේ නැද්ද? ඒකට හේතුව මොකක්ද? කියන කාරණා බලමු පුතේ. පුතේ මේ කාරණාවට ප්‍රධාන වශයෙන් හේතු කාරණා කීපයක් තියෙනවා. ඔබ කොච්චර වරම් පූජා තිබ්බත් ඔබ කොච්චර බෝධි පූජා තිබ්බත් ඔබ කොච්චර දෙවියන්ට පහන් පත්තු කරත් ඔබ කොච්චර දේවතාවුන් වහන්සේලාට මල් දාම පූජා කරත් ඔබ කොච්චර අභිෂේක කරත් ඔබගේ වරම සීමාව හැමදාම එක තැනද? හැමදාම එක තැන පල් වෙනවද? කියන කාරණාව. මේ කොට දෙනාට තියෙන පුතේ. මොකද සමහරක් අය ඉන්නවා ජීවිතේ සැලකිය යුතු කාලයක් මේ වරන් වෙනුවෙන් කැප වෙලා නමුත් කිසිම ප්‍රතිඵලයක් කරගත්තේ නැති අය. සමහර ජීවිතේනොත් කාලක් විතර ගෙවිලා වරන් වලටම. නමුත් ප්‍රතිඵලයක් අරගෙන නැහැ. නේද? ඉතින් එහෙම අය ඉන්න පුතේ. ඉතින් මෙන්න මෙතනදී මේකට බලපාන හේතු කාරණා බැලුවහම මම කිව්වා එක ආකාරයෙන් පුතේ මේ හේතු කාරණා කීපයක්ම තියෙනවා. එකක් තමයි ඔබට කොච්චර වරම් පූජා තිබ්බත් ඔබ කොච්චර දෙවියන්ට කන්ලව් කරත් ඔබගේ වරම සක්‍රියව වැඩක් කරන්න බැරි වැඩක් කරන්න පුළුවන් තත්ත්වයට හැදෙන්නේ නැත්තේ එක හේතුවක් තමයි මේක ඒ යන කාල සීමාව වරමේ උපරිමයේ කරා ළඟාවන කාල සීමාවක් නෙවෙයි. ඒ කියන්නේ ග්‍රහ පිහිටීම් පැත්තෙන් බලපුවහම හඳහන් පැත්තෙන් බලපුවාම ඒ ග්‍රහ පිහිටීමත් එක්ක බලනකොට පුතේ වරමේ සක්‍රිය වෙන්නේ තව ඉදිරියට කල් තියෙනවා එක්ක. වරම හරියට සක්‍රිය වෙලා ඉන්නේ තව ඉදිරියට. එහෙම ඒවා තියෙන පුතේ. එහෙම නැත්නම් පමණක් දෝෂ නිසා නැත්නම් හිර නිසාත් මෙහෙම වෙනවා. සමහර පුතේ මේ වරම් දරුවන්ගේ අවබෝධයකින් තොරව උනත් මේ හිර කියන ගොඩ කල් රඳා පවතිනවා. මොකද පුතේ මල්ලංගට දරුවෝ එනවා. එතකොට යාළගේ සමහර අයගේ තියෙන අවුරුදු 12 13 පරණ වෙච්ච හිර. ඒ කියන්නේ ඥාතීන්ගේ හිර. එතකොට මේ දේවල් අර සමහරවිට ඥාති දෙතුන්වහන්සේ ආවට පස්සේ තාම ඇවිල්ලා නැහැ. ළමයි දන්නේ නැහැ පුතේ හොයන්න. ඇයි එන්නේ නැත්තේ? සමහරවිට අමතකත් වෙනවා. එහෙම කෙනෙක් හිටියා කියලා. ඉතින් වගේ ලොකු හිර සමහරවිට වරමේ හොඳම ඥාති හිර වෙලා. ඒක නිසා වරම අඩාලයි. කොච්චර කරත් වැඩක් නැහැ. ඒ කියන්නේ හොඳම නැත්නම් සක්‍රියම ඥාති දෙතුන්වහන්සේ හිරයි. නේද? එතකොට මේ දෝෂ ගන්නකොට පුතේ තමන්ගේ විශේෂයෙන් මේකට ප්‍රධාන වශයෙන් බලපානවා ශාරීරිකව තියෙන දෝෂ. ඒ කියන්නේ අර අපි කියන කුසල කැවෙන විනා බන්ධන වගේ දේවල් බලපානවා. එතකොට තව දෙයක් අනිත් කාරණා තමයි තමන්ට වරම් ශක්තියක් තියෙනවා කියන එක තමන් පිළි අරගෙන නමුත් ඒක 100% විශ්වාස නොකර හිඳීමත් වරම සක්‍රිය නොවෙන්න එක හේතුවක්. ඒ කියන්නේ තමන් වරමට කැමති. නමුත් තමන් මේක විශ්වාසය කිරීම 100%ක් නැහැ. තමන්ට දෙවියන්ව විශ්වාස නැහැ. තමන්ට තමන්ගේ ඥාතික විශ්වාස නැහැ. මේවා වෙන්න පුළුවන් කියලා තමන් නිතරම හිතනවා. නිතරම කුතුහලෙන් ප්‍රශ්න වලින් ඉන්නකොට මේක දැනෙනවා පුතේ දේවතාවුන් වහන්සේලාට. එතකොට ටිකක් මේ වරම් සීමාව සක්‍රිය වෙන කාලය සීමාව වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබ මේ ගැන හරියාකාරව දේවතාවුන් වහන්සේලා ගැන මේ ශේෂ්ඨය ගැන හරියට විශ්වාසය තියෙනකම් සත්‍ය විදිහට එතකන් ඔබට ඉන්න වෙනවා. අනිත් දේ තමයි ඔබ කොච්චර වරම් පූජා තිබ්බත් කොච්චර ආකාරයෙන් දිවෙන් ඇදෙනවත් ඔබට වරම සක්‍රිය නොවෙන්න එක හේතුවක් තමයි දේව පරීක්ෂණ කාල. මේක පුතේ ගොඩක්ම බලපානවා. තමන්ලාට මේ කියපු එක ප්‍රශ්නයක්වත් තමන්ට නැති වෙන්න පුළුවන්. තමන්ගේ හිරත් නැති වෙන්න පුළුවන්. තමන්ගේ දෝෂත් නැති වෙන්න පුළුවන්. නේද? තමන්ගේ ඥාති හොඳට ඉන්න වෙන්න පුළුවන්. කිසිම හිරක් නැතුව. නේද? මේ යන්නේ තමන්ගේ හරි කාලෙ වෙන්නත් පුළුවන්. ඔක්කොම හරි ගැස්සිලා නමුත් දේව පරීක්ෂාවලදී ඒ හැමදේම අඩාල වෙනවා පුතේ. ඒ කියන්නේ කොච්චර හොඳ ශක්තියක් තිබ්බත් වැඩ කරගන්න විදියක් නැතුව යනවා. ඒ කියන්නේ සමහරවිට කට්ටිය ඉන්නේ නැහැ. නේද? එතකොට Tamanට එන පීඩාව දරන්න බෑ. මානසික වශයෙන්. ඒ වගේ ස්වභාවයන් තියෙනවා. එතකොට මෙන්න මේ කරුණු කාරණා නිසා තමයි පුතේ ප්‍රධාන වශයෙන් මේ කොච්චර වරම් පූජා තිබ්බත් කොච්චර ආකාරයෙන් කටයුතු කරත් මේ හරියාකාර වරම සක්‍රිය වෙන්නේ නැති. මේක තව දෙයක් තියෙනවා. වරමේ මුල්ම දේවතාවුන් වහන්සේ හරියට හඳුනා නොගැනීමත් මේකට එක හේතුවක්. දැන් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට පුතේ සත්පත්තිනියම මූලික වරන් සීමාවක් තියෙනවා කියලා. සත්පත්තිනියම මූලික වෙන වරන් සීමාවක් තියෙන කෙනෙක් උතුමෝ ගම්බාල සූනන් අපච්චි යහන මුල් කළා පුද පූජා තිබ්බට වැඩක් නැහැ. මොකද මුල් දේවතාවිය වෙන කෙනෙක්. නැත්තම් අපි කියන භද්‍රකාලියම මුල් වෙන මේ දේව වරමක් කියලා.
භද්‍රකාලියම මුල් වෙන දේව ශක්තියකදී ඔබ පත්තිනි අම්මට මුල් මේ දේවතාව විදිහට කටයුතු කළා හරියන්නේ නැහැ. නේද? එතකොට ඔබගේ මුල් දෙවි කෙනා ඔබගේ අම්මා තාත්තා පැත්තක ඉඳෙද්දී ඉතින් අපි උසස්ම කියන්නේ මේ හැම දෙවි කෙනෙක්ම වරමට ශක්තිය දෙනවා පුතේ. නමුත් ඔබ වෙනුවෙන් මුල් දේවතාවුන් වහන්සේනමක් ඉන්නවා. දේව මණ්ඩලය ඔබව නියෝජනය කරන ඔබගේ ඥාතියත් සමග තව ඉහළ දේව මණ්ඩලයේ ඉන්න පුතේ. ඉතින් අපි එන්නේ එක බලන්න ඕනේ. මේ වරම් සීමාවල හැම වරමක ඉන්න පුතේ ප්‍රධාන ඥාති කෙනෙක්. එතකොට මේ ඥාති දේවතාවුන් වහන්සේ යටතේ තමයි අනිත් දේවතාවුන් වහන්සේලා ඉන්නේ. එතකොට අන්න ඒක හඳුනා ගන්න ඕනේ. ඒක හඳුනා ගන්න කොහමද? ඔව් පැහැදිලිව කරන වරම් පරීක්ෂාවකින් පුළුවන් පුතේ මේක හඳුනා ගන්න. නේද? වරම් සහ දෝෂ පරීක්ෂාවෙන් වරමේ මුල්ම ඥාතිය නැත්නම් ප්‍රධානම ඥාතිය මුල් දේවතාවුන් වහන්සේ හරියට හඳුනාගත්තේ නැත්නම් අන්න වරදිනවා. මට දරුවෝ ගොඩාක් කියන පුතේ ගොඩාක් දැන් මේ ස්ථානවලට යනවා. කියන්නේ වරම් හදන්න යනවා. එහෙම ගිහාම එහෙම කටයුතු කාරණා කරගෙන යනකොට සමහර වෙලාවට ගුරුවරයා අපි හිතමුකෝ ගුරුවරයා අදහන්නේ මහා කාලි මෑණියන් කියලා. එතකොට ඒ දරුවාට තියෙන පත්තිනි වරමක්. හිතමු ගම්බාරප්පච්චි වරමක් කියලා. මේ ගුරුවරයා මොකද කරන්නේ? තමන්ගේ ආරයට යන හින්දා කාලි මෑණියන්ට පහන තියන්න කියලා කියනවා. සරද විහාරය සෝන් කාලි මෑණියන්. නමුත් ඒක මේ දරුවට හරියන්නේ නැහැ. අන්න එහෙම වුණාම එතන ගැටීමක්. නිතර ගුරුවරයා විදිහට බලන්න ඕනි දේවතනාහි ඔක්කොගේ පිට තියෙන වරන් දරුවෝ හැමෝට. නමුත් මුල්ම කෙනා හරිම කෙනා තමයි ඉස්සෙල්ලාම හොයලා දෙන්න ඕනේ. නේද? ඉතින් එතකොට බොහෝමයක් මේ වරන් සීමාවල අර හරි නිවැරදි මුල්ම පඩිය හරියට නැග ගන්න බැරි වුණාම ඉතුරුට කියන්න බැරි වෙනවා. මුල් පුරුක හරියට හඳුනා ගන්න ඕනේ පුතේ. එහෙම නැත්නම් ඉතුරු ගැටලු සාගතයි. ඊට පස්සේ ප්‍රශ්න. නේද? ඊට පස්සේ ආවත ඒවා හරියට කොච්චර කරත් කොහොම කරත් Tamanට එහෙම හරියාකාරව කටයුතු වෙන්නේ නැහැ. නේද? ඉතින් එතකොට මම මේ කලින් වීඩියෝ වල කියලා දෙන පුතේ මේ තොරතුර හොඳම දේ තමයි තමන්ගේ මුල් දේවතාවුන් වහන්සේට ආවතේව කරලා ඒ හරහා අනිත් දෙවියන්ගේ ආකර්ෂණ ලබා ගන්න එක. මොකද ඕනම දෙවි කෙනෙක්ගේ ආකර්ෂණය දැන් හිතන්නකෝ ගම්බාරප්පච්චි කියලා ගම්බාරප්පච්චිට ආවතේව කරන භූමියකට උන්වහන්සේගේ ආකර්ෂණය වැටුනම අනිත් දෙවියන්ගේ ශක්තියත් එනවා. මොකද දෙවි කෙනෙක්නේ පුතේ. එහෙනම් දෙවි කෙනෙක් දිවස්සෙල ආකර්ෂණය දෙන තැනක් වුණාම අනිත් දේව ශක්තියත් එතන අන්තර්ගත වෙනවා. කාලයක් යනකොට. නේද? දැන් හිතමුකෝ පත්තිනි ශක්තියෙන් ආකර්ෂණය වෙන දේව භූමියක් කියලා පුතේ පත්තිනි අම්මගේ ශක්තිය. එතකොට එහෙම වුණාම කාලයක් යනකොට මෙතන ශිව දෙවියන්ගේ ශක්තිය, භද්‍රකාලි මෑණියන්ගේ ශක්තිය, විෂ්ණු දෙවියන්ගේ ශක්තිය අන්න අන්තර්ගත වෙනවා. තමන්ගේ යහනට. එතකොට මෙහෙම කරගන්නේ අර මුල්ම පියවර අපි ගිහිල්ලා හරියාකාරව කරගන්නේ නැතුව අර එහෙම වුණාම තමයි මේ හෝමයක් තැන්වල මේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නේ. අනිත් එක තමයි මේ වරම් පූජා කොපමණ තිබ්බත් වැඩ කරන්න බැරි තව එක හේතුවක් තියෙනවා පුතේ. ඒ තමයි මේ ඔබගේ හිතේ බොහොම අනවශ්‍ය විදිහට මේ තණ්හාව කියන එක පොඩි බැඳලා තියෙනවා නම් අන්න ඔබට මේක කරන්න බෑ. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔන්න වරන් දරුවෙකුට වරන් අවසරයක් තියෙනවා. ඒත් එක්ක මෙතනට භූමි සීමාවේ යම්කිසි গুপ্ত වස්තුවකුත් නැත්තම් නිදානයකුත් තියෙනවා. මේ දරුවා මොකද කරන්නේ මේ වරම ගන්නවා නිකන් දෙවිව රවට්ටලා වගේ. ඒ කියන්නේ කොහෙන් හරි බලපන් කියනවා මේ වරමට තමයි গুপ্ত වස්තුව හිමි. වරම ගත්තොත් තමයි මේක ලැබෙන්නේ. ආන් ඒක ගන්න ඕනේ වරම ගන්නවා. ඉතින් ඒ වගේ වෙච්ච අවස්ථාවලදීත් මේ වරන් ශක්තිය ලැබෙන්නේ නැහැ. ඔබගේ තණ්හා ඔබගේ කෑදරකම ඉස්මතු වෙන අවස්ථාවලදී මේ දේවල් මතුවෙන්නේ නැහැ පුතේ. පිරිසිදු පවිත්‍ර නිර්මල ආකාරයෙන් ඔබ හිතන පතන දවසට නේද? ඔබට මේ දේවල් ඉබේම ඉන්න ගන්නවා. එතකොට මෙතන හඳුනා ගන්න පුළුවන් ක්‍රම කීපයක් තමයි මෙතන පොතේ තමන්ගේ අඩුපාඩුත් තියෙනවා. ඒගොම බාහිරින් කෙනෙක් පෙන්ලා දෙන්න ඕන දේවලුත් තියෙනවා. ඒ කියන්නේ ගුරු ආශ්‍රයෙන් නැත්නම් ගුරුවරයෙක් ආශ්‍රයෙන් තමන්ට පෙන්වා දිය යුතු පැතිත් තියෙනවා. එතන මේ හැම පැත්තක්ම හරි ආකාරව ග්‍රහණය කරගෙන යනකොට අපිට පුළුවන් මේකේ හරියම කාරණා මොකක්ද කියලා හඳුනා ගන්න. මේ පමණක් භූමි සීමාවල වල පුතේ තියෙන දෝෂාන්තකාර නිසා සමහර දරුවෝ ගොඩක් හසරන වෙනවා. සමහර භූමි වල මේ නීච කියලා නීච කුල බන්ධන කියලා තියෙනවා. එතකොට මේ වගේ ප්‍රබල දෝෂ. මේ ප්‍රබල දෝෂ තියෙන ස්ථානවල අර කොච්චර තිබ්බ සමහරවිට දෝෂ අයින් කරන්නත් බෑ. දෝෂ අයින් කළත් නෑ සමහරවිට. අර එහෙම වුණාම කොච්චර වරම් තිබුණත් කොච්චර වරම් බල තිබුණත් වැඩ කරන්න බැරුව යනවා. අනිත් එක තමයි
සමහර වෙලාවට තමන් මේ වරමින් කරන කටයුතු නිසා තමන්ට දේව පරිවාර වලින් ශාපයක් නැත්තම් එක්ක අවහිරයක් වගේ දෙයක් තහනමක් වගේ නැත්තම් වටනොත් ඒත් මොන දේ වුණත් මේක දේව ඒ තහනම ඉවත් වෙන්නේ නැත්නම් අහෝසි වෙන කාලේ දේව තහංචි අහෝසි වෙන කාලේ වෙනකම්ම තමන්ට හරියාකාර වැඩ කටයුතු කරන්න බැරි වෙනවා. එතකොට මේ දේවල් එක එක පැති වලින් පොතේ බලපානවා. දැන් තමන්ගේ වර්ම සක්‍රිය නොවෙන්න එක එක හේතු තියෙනවා. නේද? තව සමහර අය ඉන්න පිං මදි. තව සමහර අය ඉන්න කලබල වැඩි. පොතේ කලබල වෙලා මේ ගමන යන්නත් බෑ. තව සමහරව ඉන්නවා වරම් පරීක්ෂාව අද කරා නම් හෙට බල පිහිටවගෙන අනිද්දාට වැඩ කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් වරම් ශක්තියෙන් මේ කොහෙවත් නැහැ. නේද? ඉතින් ඒතකොට කලබලේ නිසා සාර්ථක වරම් ගමනක් යන්න ඔබට බැරි වෙනවා. අපි කියනවානේ කලබලයට ක්‍රොස් කාටෙත් අත දාගන්න බෑ කියලා. නේද? මුලින්ම කලබල වෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද කලබල වුණාම Tamanට පේන්නේ නැහැ. Tamanගේ ඉදිරිය පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඉවසීමත් ඒ වගේ පුතේ. ඒ දේවල් නැති වෙනම Tamanට Tamanගේ ඉදිරිය මොනවද කියලා පේන්නේ නැහැ. Taman දැන් ඉන්න තත්ත්වය මොකද්ද කියලා Tamanට වැටහෙන්නේ නැහැ. වටහා ගන්න බෑ. ඇයි? සිහි විකල් වෙනවා. ඒ සිහිය පවත්වන්න බෑ මේ මොහොතේ. නේද? ඉතින් එහෙම වුණාම මේ වරම් ජීවිතය තුළ සාර්ථක ගමනක් යන්න බැරි වෙනවා. අනිත් එක තමයි දේව පරීක්ෂණ වලින් අසමත් වීමේ සම්භාවිතාවය තියෙන කොටත් එහෙම වෙනවා. පුතේ කියන්නේ දේව පරීක්ෂණ සම්බන්ධව මීට කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා. මේ ඔය දේව පරීක්ෂණ එකේ විදිහෙන් එනවා. කන්න බොන්න ටිකක් අඩුපාඩු වෙනවා. වෙන මුදල් නැති වෙනවා. රස්සා කරන්න බැරි වෙනවා. කොහෙන්වත් පිළිසරණක් නැති වෙනවා. ඉතින් මේ වගේ කාල සීමාවල නේද? ඔබගේ වර්ම සක්‍රිය නැහැ. අපිට කොච්චර වර්මක් තිබ්බත් වැඩක් නැහැ. දෙවියන්ට කිව්වත් දෙවියෝ නිකන් නිහඬයි වාගේ ඉන්නවා. නේද? ඒතර අන්න වගේ කාල සීමාවල ඔබ මෙතන ක්‍රියාත්මක කරන විදිහත් ඔබගේ වර්මයේ සක්‍රියතාවට බලපානවා. ඔබ දෙවියන්ට බැන ඔබ නිතරම දෙවියන්ට කෑක ගහ කෝ මට දුන්නද? දෙවියන්ගේ පිළිම වලට හානි කර පිළිම තියෙන තැන මාරු කර දෙවියන්ට අතපැදික් කර බයින්නවා නම් එතකොට එතන සාර්ථකත්වයක් ප්‍රති දකින්න බෑ. නේද? දැන් මේක දේව පරීක්ෂණ කියලා මම කියන්නේ නැතුව මම මෙන්න මෙහෙම කිව්වොත් මම හිතනවා ගොඩක් දෙනාට තේරෙයි කියලා. අපේ තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන නිතරම මේ අෂ්ටලෝක ධර්මයන් ගැන අපි හැමෝටම අටලෝ දහමට මූණ පාණ්ඩ වෙනවම තමයි. නේද? අලාපයක් ආපු කාලෙක හැමදාම අලාභේ පවතිනවද? නැහැ. ලාභයක් එන කාලයක් තියෙනවා. නේද? කීර්තියක් ආපු කාලෙක නේද? නැත්නම් ප්‍රශංසා එන කාලෙක හැමදාම ඒවා තියෙනවද? නැහැ. නින්දා ගැරෝම් වෙන කාලෙකුත් තියෙනවා. නේද? ඉතින් ඒ වගේ හැම දෙයකම හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ ඔබ දැන් ගෙවන්නේ බොහොම පීඩාකාරී කාලයක් නම් අනිවාර්යෙන් ඉදිරියේදී ඔබට ඔබගේ ක්‍රියාකලාපات එක්ක සුබ කාලයක් එනවම තමයි. නේද? මොකද අටලෝ දහම කියලා කියන්නේ ඒක අෂ්ටලෝක ධර්මතාවයන් මේ දෙකම මිශ්‍ර වෙලා යන දේවල් පුතේ. නේද? කෙනෙකුගේ ජීවිතේ දුකම පවතින්නේ නැහැ. නමුත් කෙනා මේක තමන්ගේ ජීවිතය දිහා දකින විදිහ අනුව තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න තමන්ට පුළුවන්. සමහරව දුක දකිනවා කියලා දුකම දැකලා දුකම තමයි ජීවිතේ. නේද? ඒ කියන්නේ මේකේ තියෙන පීඩාවම දැකලා. ඉතින් එහෙම වුණාම එහෙම බෑ. නේද? අනිත් දේ තමයි තමන් මේ වරම් දරුවෙක් විදිහට මේ ශේෂ්ඨය දිහා බලන විදිහ පුතේ ඔබට ආවේනික වෙන්න ඕනේ. ඔබට ආවේනික වෙන්න නිසා වැරදි මිත්‍යා ධර්මයන්ගෙන් මිදුණු කල ඔබට බොහොම ආකාරයේ වරම් ශක්ති බල ගන්න පුළුවන්. මොනවාද මිත්‍යා ධර්මයන් කියන්නේ? මිත්‍යා ධර්මයන් කියන්නේ වැරදි දේවල්. වැරදි විශ්වාස, වැරදි පිළිගැනීම්. නේද? ඒකට ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මිත්‍යා දෘෂ්ටිය පැත්තට ගියොත් ඔබගේ වර්ම සක්‍රිය වෙනවද? නැහැ. ඔබට අවශ්‍ය දේ එතනින් වෙන්නේ නැහැ. සරලව කියන්නේ මිත්‍යා පැත්තට පොතේ අයිතිල ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ නොකල යුතු දෙයක් කළ යුතුයි කියලා තැනකින් උකහා දක්වනවා නම් කෙනෙක් කියනවා නම් ඒක ධර්මයට පටහැනි නම් අනිවාර්යයෙන් මෙතන ඒ දේ මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට ඒ කියන කෙනා මිත්‍යා දෘෂ්ටික නම් එයාට පණිවිඩය දීපු කෙනා එතකොට ඒ පැත්තත් මිත්‍යා දෘෂ්ටික පැත්තක් වෙන්න ඕනේ. නේද? එතකොට ඒ දේවල් ගැන හොඳට අධ්‍යයනය කරලා බලන්න ඕනේ.
ඉතින් මෙන්න මේ දේවල් පොතේ කෙනෙක් හිතනවා නම් වරමක් තියෙනවා කෙනෙක් මේක පරීක්ෂා කරගෙන ඉවර වෙලා මේ හොඳ ගමනක් යන්න පුළුවන් අවුරුදු දෙක තුනකින් හොඳට හම්බ කරන්න පුළුවන් කියලා ඒ වගේ සිතුවිලි තියෙනවා නම් පුතේ වහාම ඒවා ඔළුව වලින් අයින් කර ගන්න. මොකද ඒව හිතන තරම් මේ ගමන යන්න ලේසි නැහැ. තමන් හිතන තරම් පහසු නැහැ. නේද? තමන්ගේ ජීවිතයේ උගන්නමින් තමයි වරම යන්නේ. දේවතාවුන් තමන්ට උගන්වනවා. නේද? එක එක අවස්ථාවලදී මොන දේ සිද්ධ වෙන එක එක දේවල් වලට එක එක ඕනම දෙයක්. එතකොට තමන්ගේ දේවතාවුන් වහන්සේලා මේ දේවල් කටයුතු කරගෙන තමයි මේ ගමන ඔබ අරගෙන යන්නේ. ඒතර ඔබ නිරන්තරයෙන් ඕන දෙයකට සූදානම් වෙලා ඉන්න ඕනේ. කොයි වෙලාවෙත් නෑ බෑ කියාගත්ත කමකින් නැතුව ධනාත්මක විදියට ඉන්න ඕනේ. ඍණාත්මක ශක්තියෙන් බැහැර කරන්න ඕනේ. ඍණාත්මක ආකල්පය. ඍණාත්මක චින්තනය නවත්තන්න පුතේ. ධනාත්මක චින්තනයට හුරු වෙන්න ඕනේ. නේද? එතකොට මේ දේවල් අනිවාර්යෙන් ඕන දේවල්. එතකොට තව එකක් තමයි මේ වරම් ගමන සාර්ථක වෙන්න තව එක හේතුවක් තියෙනවා. තමන් හරි උසස් කියලා තමන් ගැන තමන්ට තියෙන පුහු ආත්ම අභිමානය. මේක කියන්නේ පුහු එකක්. ඇත්ත එකක් නෙවෙයි. තමන් හිතනවා තමන්ට මෙන්න මෙච්චරක් පුළුවන්. මම මෙන්න මේ වගේ කෙනෙක්. තමන්ට තැනක් තමන් තුලින් හදලා ඉවරයි. ඒක පුහු කියන්නේ මොනවද? පුහු කියන්නේ සාමාන්‍ය ඒක හිස්. ඇතුළ හිස් කියන එකනේ පුහු කියන එක අදහස් කරන්නේ අපි. ඒතර ඇතුළත හිස්. අනේ වගේ පුහු මාන්නයකින් කටයුතු කරනවා නම් එතකොට මේ මාන්නේ කවදා හරි බිඳෙනකම් මාන්නේ කවදා හරි නැති වෙනකම් ඒත් ඔබට සාර්ථක වරංගමක් යන්න බෑ. නේද? එතකොට මේ දේවල් අයින් කළ ඉතින් ඒ වගේ දේවල් තිනකොට තමයි කොච්චර වරම් පූජා තිබ්බත් කොච්චර මුලස්ථාන ගියත් වරම් බල වෙන්නේ නැත්තේ. තව හේතුවක් තමයි පමනක් තොර පුතේ තනිය මුලස්ථාන වල යනවා. ඒ කියන්නේ ගුරු දැනුමකින් තොරව. එහෙම වුණාමත් ගමනක් වෙලාවට ඒ කරගන්න දෙයක් දන්නේ නැහනේ. කොහොමද කරගන්න එක දන්නේ නැහැ. වරම් බල කරගන්න කොහොමද දන්නේ නැහැ. කොහෙන් කාගෙන් අහන්නද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් වරම් පූජාවක් තියලා මේ මෑණියන්ගෙන් හෝ දෙවි කෙනෙක්ගෙන් මට වරම් ශක්තිය ඉල්ලනවා. නේද? එතකොට මං කියන්නේ එහෙම කරපන් හරියන්නේ නැහැ කියලා නෙමෙයි. නමුත් පමණක් වෙලාවට පුතේ සමහර දරුවන්ට තියෙනවා ශක්තිය ලබා දෙනකොට මේ පංචස්කන්ධ වල සමහර අයට මේ දෙහිමාලා කපන්න වෙනවා පුතේ. ඒ වගේ කෙනෙක් එක විදිහ තියෙනවා. ඉතින් මේ දේවල් ගොඩක්ම මම නිර්දේශ කරනවා විශ්වාසවන්ත ගුරු ඇසුරකින් යුතුව කටයුතු කරන හොඳයි. මොකද විශ්වාසවන්ත ගුරු ඇසුර නිතරම ගන්න කියලා කියන්නේ මොකද මේ ශේෂ්ත්‍රය අපිට දෘශ්‍යමාන නැහැනේ. අපිට පේන්නේ නැහැ. එතකොට අපි නිකන් කරුවල යත ගන්න යනවා වගේ ගමනක් මේක. නේද? එතකොට අර මේ ශේෂ්ත්‍ර කියන දෙයක් දන්න කෙනා ඒ දන්න දේ 100%ක් ආයේ බාහිරට දෙන්නත් ඕනේ. මොකද එයා භාගයක් හංගගෙන භාගයක් මේ කියලා වැඩක් නැහැ. එතකොට අර යන මිනිස්සු අමාරුයි. පාර පෙන්න එක හරියට පාර පෙන්නන්න ඕනේ. නේද? ඒ වගේ තියෙනවා. ඉතින් පුතේ මෙන්න මෙහෙම කියන ගමන් මම හිතනවා මේ ගැටලුව තිබ්බ ගොඩ දරුවන්ට මේකට විසඳුමක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් පුතේ අදට ගිහිල්ලා නම් මේ ශ්‍රී මහා නාග පත්තිනි වලේ කලුතර තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ දවසක් වේවා. අයිබෝවන්.